ඉගෙනුම් ක්‍රියාවලිය තේරුම් ගැනීමට සහ මඟ පෙන්වීම සඳහා වඩාත් ඵලදායී රාමු වලින් එකක් වන බ්ලූම්ගේ වර්ගීකරණය. හරි. අපි දැන් යන්නේ බ්ලූම්ගේ වර්ගීකරණයේ තෙවන මට්ටම ගැන බලන්න. ඇප්ලයි. යොදන්න. හරි. මේකේ ඉලක්කය මොකක්ද? සැබෑ ජීවිතය හෝ නව අවස්ථාවන්හිදී උගත් දැනුම භාවිතා කරන්න. අපි ඉගෙන ගත්ත දේවල් අපේ ප්‍රැක්ටිකල් ලයිෆ් එකේදී අපි කොහොමද භාවිතා කරන්නේ? මේක තමයි ඉලක්කය. ඉගෙන ගන්නාගේ කාර්යය. ඉගෙන ගන්න කෙනා කොහොමද මේ දේ භාවිතා කරන්න ඕනේ? දැනුම සහ කුසලතා භාවිතයෙන් ගැටලු විසඳීම හෝ කාර්යයන් සම්පූර්ණ කිරීම. ප්‍රයෝජනවත් ක්‍රියාපද මොනවාද? යොදන්න, භාවිතා කරන්න, විසඳන්න, ඉටු කරන්න, නිරූපණය කරන්න. ඉගෙනගත්ත දේවල් අපේ ප්‍රායෝගික ජීවිතයේදී අපිට යොදා ගන්න ආකාරය. මෙන්න මේ ක්‍රියාපද තුළින් ඔබට ලේසියෙන් හඳුනා ගන්න පුළුවන්. හරි. අපි බලමු උදාහරණ මොනවද කියලා. ප්‍රදේශයේ ගණනය කිරීමට ගණිත සූත්‍රයක් භාවිතා කරන්න. යම් ප්‍රදේශයක් ගණන් කිරීමට ගණිත සූත්‍රයක් භාවිතා කිරීම. මේක එක උදාහරණයක්. අනිත් උදාහරණය තමයි විද්‍යා අත්හදා බැලීමක් සිදු කරන ආකාරය නිරූපණය කරන්න. අපි මේ දේවල් ප්‍රායෝගිකව යොදාගන්නේ කොහොමද? අපි ඉගෙන ගන්න දේවල්, අපි පන්ති කාමරය තුළ ඉගෙන ගන්න දේවල් අපි ප්‍රායෝගිකව යොදාගන්නේ කොහොමද කියන එක තමයි බ්ලූම්ගේ වර්ගීකරණයේ තෙවැනි මට්ටම.